රටක ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ශේෂත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාරය කියන්නේ. පාරිසරික විවිධත්වයක් සහිත දිවයිනක් වීම නිසාම ශ්‍රී ලංකාවට මෙහි ලොකු වාසියක් තියෙනවා. වඩා දීර්ඝ නෝ කෙටි සංචාරකයින් එකිනෙකට වෙනස් විවිධ පරිසර පද්ධති වැඩි ප්‍රමාණයක් අත්විඳීමට ලැබෙන නිසා තමයි සංචාරකයින් වැඩි වශයෙන් මේ රටට එන්නේ. Global tourism has become very competitive, challenging, changing, churning industry, specifically a post-COVID scenario. Therefore, Sri Lanka needs to ensure that we are providing the right type of tourism. We need to promote the sustainable tourism product, which is the future of Sri Lanka and the global tourism. So if you really want to make Sri Lanka tourism more attractive for the responsible tourists, it is important to develop sustainable practices and application of sustainable practices in any kind of destination we wish to promote. So we have been working more importantly to develop the sustainable tourism destinations. We are working with the provincial councils, all the provincial councils with their tourism bureaus as well as tourist boards have proposed 9 different destinations. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ විදියට වෙස්ටර්න් ප්‍රොවින්ස් ටුවරිසම් කියන වැඩසටහන යටතේ මෙතෙක් ජාත්‍යන්තර සහ ජාතික අවධානය දිනාගත්ත නැති අලුත් සංචාරක කලාප දියුණු කරන්නත් ඒවා ප්‍රචලිත කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපේ දිස්ත්‍රික්ක තුන අරගත්තොත් කොළඹ කළුතර කියන ගම්පහ දිස්ත්‍රික්ක තුනේ අපි මේ වන විට අලුත්ම සංචාරක කලාපයක් රටට සහ ලෝකයට හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒ තමයි සීතාවක අලුත් සංචාරක කලාපය. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අපි ප්‍රමිතිගත කරලා සස්ටේනබල් ටුවරිසම් ඩෙස්ටිනේෂන් එකක් විදියට එහෙම නැත්නම් තිරසර සංචාරක ගමනාන්තයක් විදියට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවත් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි සීතාවක ඔඩිසි සතියන්ත දුම්රිය. කලබලකාරී කොළඹ නාගරික පරිසරෙන් මිදී ඉතා සුළු කාලයක් තුළ සැනසිලිදායි වඩා චමත්කාර නිසංසල පරිසරයකට පහසුවෙන් ඔබව රැගෙන යන්න තමයි මේ දුම්රිය ගමන සූදානම් කරලා තියෙන්නේ. මේක ඇත්තටම විනෝද චාරිකාවක් යන්න සියලුම දෙනාට පාවිච්චි කරන්න පුළුවන් අතේ ඇති මුදලට දරු පවුලක් විදියට එහෙම නැත්නම් මිත්‍රයෝ විදියට යාළුවෝ විදියට පාසලක ඉන්න දරුවෝ විදියට එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක කාර්යාලයක සතියන්තේ ඊටාම කෙටි ගමනක් යන්න. මේ කැලණිවැලි දුම්රිය මාර්ගය හදන්නේ මේ රට යටත් විජිතයක් වශයෙන් පැවති කාලේ. ඒ ඔවුන්ගේ වැවිලි ආර්ථිකයට අවශ්‍ය මෙවලම් එහා මෙහා ගෙන යෑම හා නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කිරීමට. ඒ කාලේ පැවතියේ ප්‍රමාණයෙන් කුඩා දුම්රියක්. ඒකට කිව්වේ පුංචි කෝච්චිය කියලා. මේ පුංචි කෝච්චි පාර ඒ කාලේ රත්නපුරනුත් එහා ඕපනායක දක්වා වැටී තිබුණා. නමුත් අද කොළඹ නගරයෙන් පටන් අරන් අවිස්සාවේල නගරයෙන් හමාර වෙනවා. ඉතින් අපේ ලංකාවේ එකම දිස්ත්‍රික්කයක් තුලින් පටන් අරන් දිස්ත්‍රික්කයක් තුලින් හමාර වෙන දුම්රිය මාර්ගය එකයි තියෙන්නේ. ඒ තමයි මේ කැලණිවැලි දුම්රිය මාර්ගය. ඉතාමත් ජනාකීර්ණ පරිසරයකින් ආරම්භ වන දුම්රිය බොහොම කෙටි වෙලාවකින් කලබල නැති සුන්දර නිස්කලංක පරිසරයකට පිවිසෙනවා. මේ බොරැල්ල ගොල්ෆ් පිටිය බොරැල්ලවට ජීවත් වන බොහෝ දෙනෙකුගෙන් පවා ඇස්මානෙන් සැඟවුණු මේ අපූරු බිම්කඩ සැබෑම චමත්කාරයක්. බොහොම ඉක්මනින් නගරය අතහැර යන දුම්රිය ඇස්මානයේ මවන්නේ සුන්දර ගැමි පරිසරයක්. නැතිනම් ජනශූන්‍ය නොයිදුල් වනාන්තර කඳු කැටිවලින් ගහන අපූරු දර්ශනයක්. පැය දෙකකටත් අඩු කාලයක් තුළ සීතාවක ඔඩිසි වග දුම්රි ස්ථානයට පිවිසෙනවා. දුම්රිය ගමනාන්තය අවිස්සාවේල් වුණත් මේ සංචාරයට එකතු වන සියලු දෙනා වග දුම්රි ස්ථානයෙන් පැසිය යුතුයි. මෙහි සිට සංචාරකින් සඳහා විශේෂ බස් සේවාවක් සූදානම් කොට තිබෙනවා. සුන්දර අත්දැකීමක් වේවි. ගිහිල්ලා බලන්න බණ්ඩාරවෙල නුවරඑළිය බදුල්ල වගේ ප්‍රදේශයක තියෙන සුන්දරත්වය වගේම ඒ දේශගුණික තත්ත්වය පවා ඔබට අත්විඳින්න පුළුවන් මේ පළාතට ගියොත්. ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ආරක්ෂිතව ඒවයි විනෝද වෙලා එන්න පුළුවන්කම අපි හදලා තියෙනවා. මුලින්ම යන්නේ කලටුවාව ජලාශය නරඹන්න.
මෙය අධ්‍යාරක්ෂිත කලාපයක් වුවත් සීතාවක ඔඩිසි සමගෙන සංචාරකයන්ට මෙය නැරඹීමට අවශ්‍ය අවසරය හා පාසුකම් මෙහිදී ලබා දෙනවා. කලටුවාව කියන්නේ කොළඹ හා තදාසන ප්‍රදේශවලට පිරිසිදු ජලය සපයන ප්‍රධානතම ජලාශයක්. යටත් විජිත සමයේ පවත්වාගෙන ගිය කලටුවාව ජලපිරිපහදු මධ්‍යස්ථානය පසු කාලයේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූලිකත්වයෙන් නැවත ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනෙනවා. කලටුවාව ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශය අක්කර 3500ක් පුරා පැතිරෙන අතර එය ස්වභාවික වනාන්තරයකින් ගහන නිසා ස්වභාවිකවම පිරිසුදු හා පැහැදිලි ජලතලයක් මෙහිදී දැක ගන්න පුළුවන්. ඇස්මානයේ තියෙන්නේ චමත්කාරයෙන් පිරුණු අසිරිමත් පරිසරයක්. Sitawaka Avisavela destinations can be considered as a untouched destination yet, but if we really want to make this destination more attractive and very demanding destinations, which has a great power which is not very far from Colombo and which has all kind of tourism attractions, so it is better to promote from the beginning destination of Sitawaka Avisavela as a sustainable tourism destination in Sri Lanka. So it will be going to be a landmark in Sri Lanka tourism, where all the private sector establishments we are expecting, including the SME sector, giving necessary training, awareness, and finally moving with the certification, finally to bring this destination into sustainability, and with that Sri Lanka to position in the global market, which is a growing demand in the sustainable product and services, will be able to bring the Sitawaka as one of the key point where the guests will select to visit, and also there will be a better benefit while enhancing community benefit in the future with the sustainable destination to be developed with the Western Province Tourist Board. මේ ප්‍රදේශය රෝස වනාන්තරවලින් වැසුණු කඳු පන්තිවලින් ගානයි. මේ කඳු අතර වූ නිම්න හරහා ඇදෙන ලොකු කුඩා දියපහරවල් වලින් නැගෙන හඬ සංචාරය පුරාම අපේ සවන් පුරවනවා. මේ ජලධාරා කුඩා ප්‍රමාණයේ දියැලි කිහිපයක් නිර්මාණය කරනවා. ඇල්ල උඩ ඇල්ල හා රන්මුදු ඇල්ලෝස්සේ ගමන් කරන වක් ඔයත් කුමාරි ඇල්ල හැඩකරමින් ගමන් කරන රන්වල ඔයත් පහළ ප්‍රදේශයේදී කැලණිගඟට එකතු වෙනවා. සීතාවක ඔඩිසි සංචාරකයන්ට දහවල් කාලයේ මේ දියඇලිවලින් දියනෑමට අවශ්‍ය කාලය ලබා දෙනවා. මේ සංචාරක කණ්ඩායමට දිවා ආහාරය සඳහා අවස්ථාව ලබා දෙන්නේ සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානයේදී. එයත් බෙහෙවින් සංචාරක ආකර්ෂණය ලබාගත් අසිරිමත් තැනක්. තවත් පාරිසිරික ඓතිහාසික හා විශේෂිත නැරඹුම් ස්ථාන බොහෝමයක් ආවරණය වන ආකාරයට තමයි මේ සීතාවක ඔඩිසි සංචාරය සැලසුම් කරලා තියෙන්නේ. අවසානයේ මේ සංචාරකින් රැගත් බස්රථ සියල්ල හවස සීතාවක ඔඩිසි දුම්රිය කොළඹ බලා පිටත්වීමට ආසන්න මොහොතේ අවිස්සාවේල දුම්රි ස්ථානයේ වෙත ළඟා විය යුතුයි. මුලදී අපේ අරමුණ තිබුණේ උදේ හවස ගිහිල්ලා එන එක දවසක ඩේ අවුටින් එකක්. එහෙම නැත්නම් එක් දින චාරිකාවක් විදිහට දැන් සීතාවක අවිස්සාවේල්ල කලාපයේ හෝටල් හිමිකරුවෝ තමන්ගේ හෝටල් ටික ලෑස්ති කරලා තිනවා. කාට හරි පුළුවන් එක රැයක් ගත කරලා එන්න. ඒ අනුව තමයි අපි සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙකේම දුම්රිය ක්‍රියාත්මක කරන්නේ. දැන් අවිස්සාවේල්ල සීතාවක පුරවරේ ලෑස්ති ඔබට රෑ රාත්‍රී නවාතැන් පහසුකම් දෙන්න. හාත් පස සිසාරා ස්වභාවික සෞන්දරයෙන් පිරී තිබුණත් අප සිටින්නේ කොළඹ පේනමානේ.
මෙවැනි උස්තැනක සිට බැලෝ විට බටහිර දෙසින් ඈතින් කොළඹ නගරය පැහැදිලිව දැකගන්න පුළුවන්. සීතාවක කියන්නේ මීට සියවස් 5කට පමණ පෙර ශස්ත්‍රීකත්වයෙන් පිරුණු ඒ වගේම ඉතිහාසය විසින් වීරත්වයට නැගූ පුරාවෘතාන්තයක් හිමි ප්‍රබල රාජධානියක්. සීතාවක රාජධානයේ බොහෝ මතකයන් කාලයා විසින් මකා දමා තිබුණත් මේ ශේෂූන් නටබුන් අතරින් අපි සීතාවක ඓතිහාසික කතන්දරය කියවන්න උත්සාහ කරනවා. සබරගමුවට නෑකම් කිව්වත් සීතාවකටම අනන්‍යෝ සංස්කෘතික ලක්ෂණයන් දකින්නට පුළුවන්. විශේෂයෙන් සීතාවක ජනයා ප්‍රධාන වශයෙන් අදහන්නේ රන්වල කියල දෙවි කෙනෙක්. වසරක් ගෙවී වසරක් උදාවන විට ඇසුවත්ත පාලම රන්වල දෙවියන් වෙනුවෙන් ගොක්කොල වලින් වට කළ පොල්තෙල් පහන් දල්වා සරසනවා. මේ සංස්කෘතිය මේ පරිසර පද්ධතිය මේ හැම දෙයක්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශණය කිරීමට සමත්. The Western Province took more interest, particularly the Western Province Tourist Board, to develop Sitawaka as a sustainable destination, taking into consideration the botanical garden and reservoirs as well as the Kalani Valley related natural or maybe the sensitive environment, which is very, very important close to Colombo. Whereas the recently introduced Sitawaka ODC train, which is a success, considering all these factors to develop this sensitive destination into a sustainable destination. So they are working with us. We are very happy to work with them.